හිතන්නේ මලේ මං ආයේ මාස 8කින් විතර. ඔබ බැන්ද කියලා නම් ආරංචි වුණා. කොහෙද ඉතින් ලාවක් කලවන්න එන්න යනවා. ගන්දා කියන්නේ මචං ගත්තා වෙඩින් එකක් මොනවත් නැහැ. මේ අහලකම් හතකවත් නැති වෙන්න බෑන්ඩ් එකක් ගහලා මල්ලෙඩි ගහලා අය ලෝයෙත් නැති වෙන්න ගත්තා. පටසිරේ ගෙන් සාරයි උඹට එන. ඔව් නැතුව මේ වාහන ඔක්කොම මගේ නෝනාගේ. ඉතින් බලහන් ඒක තමයි මම පින කියන්නේ. තමයි පින. ගෑනුන්ගේ පින කුණු මුල්ලේ. පිරිමින්ගේ පින දොර මුල්ලේ. තේ කබ්බීලයි. නැන්දම වෙන්න දෙකු කෝ නෝනා. නෝනයි නැන්දම්මයි දෙකම තමයි ඔය. ඈ? මොකද්ද මං ඒ හරුපේ? මේක නිබන් උනේ. ඔය කසාතයක් ලියන්න ඉස්සරලා කසාත බඳින දෙන්නගේ ඩෙන්ටිටි කොපි දෙක්කුයි උප්පැන්න කොපි දෙක්කුයි අරන් ගිහලා රෙජිස්ටාර්ට දීලා එන්න එපේ. ඔව්. ඉතින් මං ඒක ගිහිලා දීලා ආවා. ඔන්න ඊට පස්සේ බං මගුල් දවස අපි බඳින දවසනේ බං සතුටු දවස. ඔන්න මගුල දවස. රෙජිස්ටාර් ඇවිල්ලා ඉඳගත්තා. ඇමතිතුමා ඇවිල්ලා ඉඳගත්තා. මැඩම් ඇවිල්ලා ඉඳගත්තා. අපි දෙන්නා ගිහිල්ලා රෙජිස්ටාර්ගේ ඉස්සරහින්ම ඉඳගත්තා. ඔන්න බං ඊට පස්සේ රෙජිස්ටාර් අර දිග පොතක් දිග ඇරලා ගත්තා. ඊට පස්සේ ඉස්සරලම මගේ නම කිව්වා. ඊට පස්සේ මනමාලිගේ නම කිව්වා. ඉතින් කියන්නේ බං මනමාලිගේ නමට නැන්දම්මගේ නම තමයි කියවුනේ. ඈ? ඒ කැවුවා විතරයි මනමාලිට මල පැනලා අමනචර බල්ලා කියලා මට කනට එකක් ගහලා මේ නැන්දම්මගේ තියෙන දේපොළ වලට ආසාවේ මම මේ බලු වැඩේ කෙරුවේ කියලා දාලා ගියා බං. ඊට පස්සේ ඉතින් බං කෑම ඕඩර් දීලා බෑන්ඩ් වලට එන්න කියලා සියලු දේ කරලා නෑදෑයෝ ඇවිල්ලා හිරිලා ඉද්දි එච්චර වියදමක් දරලා මේ කොහොමද බං අතහැරලා දාන්නේ? මං නැන්දම්ම බැනගත්තා බං. මට වැරදුන්නේ නෑ බං. ඔය මම බැන්ද කෙල්ලගේ කෙල්ලගේ මිනිහා මැරිලා දැන් අවුරුදු 5කටත් වැඩි. ඔය ඉන්නේ මාත් එක්ක ලකේට. හරි ලකේට ඉන්නවා. දෙවෙනි ගමනේ හිමි යන්න නැතුව ඇතිනේ. අවසන් ගමන ගිය හැකි තව අවුරුද්දකින් දෙහි. පූ නොදකි